මගේ ජංගම දුරකථනයේ දියේ ඉන්න මාළුවා පේන්න තරම් මොකද පොඩ්ඩක් ඉතින් අල්ලගන්න පුළුවන් ද කියලා නේ ඉන්න කීප දෙනෙක් පේනවද නෑ එතන මාළු සෙට් එකක් ඉන්න රතු පාට එන හොඳ නම් බලලා කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න සපෝට් එකක් දෙන්න වීඩියෝ එකට මේන්නේ අන්තම් පේනවා ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ මාළුවගේ ලස්සන නම් පේන්නේ නැහැ මාළුවෙක් ඉන්න එකයි අන්තම් පේන්නේ ළඟට මේකෙක් ඇවිත් ඉන්න බලමු පේන්නේ නැහැ නේ මාළුවගේ ලස්සන පේන්නේ මාළුවගේ අන්තම් පේනවා ලස්සන පේනවා මාළුවා යන්තම් පේනවා ඒක ලස්සන යටිපැත්ත රතුයි ලස්සන මාළුවෙක් පේන්නේ නැහැ පැහැදිලිව කල්කොස් තමයි දන්නේ උඩ කියන්නේ ආපු අය ඉතින් තන විනාශ කිරීමේ වැඩනම් කරලා තියෙනවා. අපුන් නෑ පුණු ඒවනම් දාලා කියලා විදිනවා හැමතැනම මෙතනත් එකක් පේනවා ඒක. මෙතන තව එකක් තියෙනවා පේනවා ඒක. එන්න බලන්න නාන්න පරිසරය සුරකින්න. පරිසරය සුරකින්න කියන්නේ අපි විශේෂ දෙයක් කළ යුතු නෑ. ගේන shopping bag ටික අරම මේවා බෝතල් ඒ ටික ඔක්කොම අරන් යන්න. යන ගම තියෙනවොත් ඩස්බින් එකක් දාගෙන ගියත් කමක් නැහැ. කුණු එකතු කරන තැන. නැත්නම් ගෙදර ගිහිල්ලා මේ තේරෙනව නේද? අර දෙන්නේ යට. මේ ආරක්ෂා කරොත් රැකගත්තොත් තව කෙනෙක්ට නාන්න පුළුවන්. පරිස්සම් වෙයි. පරිසරයේ සුරකීම ජීවයාගේ පැවැත්මට ඉතින් රැක ගන්න ඕනේ. ඒක ඔබෙත් මගෙත් සියලුම එක වගකීමක්. තමන්ගේ කියලා හිතනවා නම් අපේ කියලා හිතලා මගේ අපේ පහළට ගියා නම් හරිම ලස්සනයි කඩා වැටීම වතුර. මම පහළට එක සැරයක් ගියා. වීඩියෝ එකේ මැද හරිය ඇති බලන්න. පොඩ්ඩක් යාට මෙයාට ගන්න. පහළට ගියාම දෙපොළක් තියෙන වතුර කඩා වැටෙනවා. මෙතන නම් ටිකක් උසයි මගේ මෙතන අඩි 20ක් විතර වගේ උසයි මෙතන. අන්න අතන තරම් තියෙනවා අඩි 5ක 6ක වගේ පොඩි තැන. දෙපොළක් කඩා වැටෙනවා වතුර.